ලෝකෙ කොච්චර වේගවත් ස්පෝර්ට්ස් බයික් තිබ්බත් මහපාරේ දාන්න පුළුවන් උප්පරිම පිස්සුව කිසිම බයක් නැතුව නටන්න පුළුවන් එකම යන්ත්‍රය මොකක්ද දන්නවද? මහපාරක් දැක්කම ඒක රේස් ට්‍රැක් එකක් කරගන්න. ට්‍රැෆික් එකක් දැක්කම පේමන්ට් එක උඩින් හරි කිසිම ගේමක් නැතුව පියාඹන නියම වීදි රස්තියාදුකාරයා. යකඩ හීන එක්ක ජීවත් වෙන ඔයාලා වෙනුවෙන් ඔටෝමාස්ටර් අපි අද අරන් ආවේ සුපර්මෝටෝ කලාවේ කවදාවත් වයසට යන්නේ නැති අමරණීය රජා Suzuki DRZ 400 SM. සුසුකි සමාගම මේ යන්ත්‍රය මුලින්ම නිර්මාණය කළේ කැලේ පදින ඩර්ට් බයික් එකක් විදිහටයි. හැබැයි 2005 අවුරුද්දදී එයාලා මේ SM එහෙමත් නැත්නම් සුපර්මෝටෝ මාදිලියෙන් කළේ අමු පිස්සුවක්. මඩට ගහන ටයර් ගලවලා විසි කරලා අඟල් 17ක මහත ස්ට්‍රීට් ටයර් දෙකක් සෙට් කළා. ඒ මදිවට RMC රේස් බයික් එකේ තියෙන පෙරළුණු ෂොක්ස්, අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් සහ මිලිමීටර් 310ක දැවන්ත බ්‍රේක් ඩිස්ක් එකක් ඉස්සරහට දුන්නා. එදා ඉඳන් මේක මඩේ යන එකක් නෙවෙයි, තාරපාරේ අංක 1 ආයුධය බවට පත් වුණා. මේකේ ඇතුළේ තියෙන්නේ 398cc ද්‍රව සිසිලන සිංගල් සිලින්ඩර් එන්ජිමක්. අශ්ව බල 39ක් වගේ තිබ්බට මේකේ තියෙන ඇදීමේ බලය ටෝක් එක කොච්චරද කිව්වොත් ගියර් එක දාලා ක්ලච් එක අතාරිනකොටම ඉස්සරහ රෝද ඉබේම අහසට ඉස්සෙනවා. මේකේ කිසිම පරිගණක කෑල්ලක් නැහැ, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් නැහැ, EBS නැහැ. තනිකරම යකඩයි රයිඩර්ගේ හදවතයි අතර තියෙන අමු කනෙක්ෂන් එක විතරයි. හැබැයි අවුරුදු 20කට පස්සේ 2025දී සුසුකිලා මේක සම්පූර්ණයෙන්ම අලුත් කරලා ඉලෙක්ට්‍රොනික්ස් පුරවපු DRZ 4SM එකක් එළියට දැම්මා. මේ එන්ජිම කොච්චර හයියද කිව්වොත් අවුරුදු ගාණක් පදින්න පුළුවන් බුලට් ප්‍රූෆ් යන්ත්‍රයක් විදිහටයි ලෝකෙම මේක පිළිගන්නේ. බයික් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 146ක් වගේ පුදුම සැහැල්ලු වගයක් ගන්නෙ. ඒ සැහැල්ලුකම නිසාම තනි රෝදෙන් පාරවල් දිගේ යන්න මේකට තියෙන්නේ පුදුම හැකියාවක්. අනිත් ලොකු ස්පෝර්ට්ස් බයික් බිම වැටුනොත් ලක්ෂ ගානක පාඩුයි, ප්ලාස්ටික් කෑලි කුඩු වෙනවා. හැබැයි DRZ එකක් බිම වැටුනොත් දූවිලි ටික පිහදාලා ආයමත් නැගලා යන්න පුළුවන් තරමට මේක රළුයි. අර පරණ තාලේ කාබියුරේටර් එකකින් එන අමු ගැම්මටයි මේ වගේ බය නැතුව පදින්න පුළුවන් නිදහසටයි ගහන්න කිසිම බයික් එකකට අදටත් බෑ. කවදා හරි දවසක මේ යකඩ හීන උඩින් වාඩි වෙලා මහපාරට බහින්න හීන දකින හැමෝටම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව ඉතාමත් නිවැරදිව දැනගන්න ඔටෝමාස්ටර් SL YouTube channel එක වගේම අපේ Facebook page එකත් දැන්ම ෆලෝ කරලා තියාගන්න.